දිනිත් IT ටෝක්ස් තින්න රංගෙන තොරතුරු හා සංනිවේදන තාක්ෂණය 10 ශ්‍රේණිය පාඩම් මාලාවට ඔයාලා ඔක්කොම අයිබෝන් කියලා පිළිගන්නවා. මගේ නම දිනිත්. මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 10 ශ්‍රේණිය පෙළ පොතේ පළවෙනි පාඩමේ තියෙන තොරතුරු හා සංනිවේදන තාක්ෂණය කියන මාතෘකාව ගැන. හරි එහෙනම් ඔයාලගේ පෙළ පොතත් ළඟට අරගෙන අපි පාඩමට සම්බන්ධ වෙමු. වැදගත් කරුණු මොනවා හරි තිබුණොත් ෂෝට් නෝට් දාගන්න. ඒ වගේ මොනවා හරි ප්‍රශ්න තිබුණොත් ඒවා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. එතකොට අපිට ඒවා පුළුවන් ඊළඟ වීඩියෝස් වලදී සාකච්ඡා කරන්න. ලිම්මාතෘකාවේදී අපි අමුද්‍රව්‍ය ස්වරූපයෙන් පවතින දත්ත තොරතුරු විදිහට පරිවර්තනය කරන විදිය, ඒවා අපේ දිනදා ජීවිතයේදී භාවිතා කරන විදිය, මේ වගේ දේවල් ගොඩක් ගැන සාකච්ඡා කරා. මම හිතනවා මේ දේවල් ගැන ඔයාලට හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. දත්ත තොරතුරු බවට පරිවර්තනය කිරීමත් මේ ලබාගත් තොරතුරු අනිකුත් පරිසරයන් අනිකුත් පුද්ගලයන් එක්ක බෙදා ගැනීමත් අපිට අලුත් දේවල් නම් නෙමෙයි. මොකද අපේ ඈත අතීතයේ ඉඳන්ම මානවයා මේ දේවල් සිද්ධ කරා. එකම වෙනස වෙන්නේ එදා ඒගොල්ලෝ ගොඩක් දුෂ්කරතා මැද කරපු මේ දේවල් අද අපිට තාක්ෂණයේ දියුණුවත් එක්ක ඊටාම පහසුවෙන් කරන්න ඉඩ සැලසීලා තියෙන එක. තාක්ෂණය භාවිතා කරලා දත්ත සකස් කිරීමත් ඒවා තොරතුරු බවට පරිවර්තනය කිරීමත් වගේම මේවා ගබඩා කරගෙන ඊට පස්සේ මේවා අනිත් අයත් එක්ක හෝමාරු කරගන්න එකට අපි තොරතුරු හා සංනිවේදන තාක්ෂණය කියලා කියනවා. එතකොට සරලව කිව්වොත් තොරතුරු හා සංනිවේදන තාක්ෂණය කියලා කියන්නේ තාක්ෂණයේ භාවිතයෙන් දත්ත පිළිවෙලකට සකස් කරලා මේ ලබාගත් තොරතුරු වෙනත් අයක හෝ වෙනත් පරිසරයක් සමග සංනිවේදනය කරන එකට. අද වෙනකොට රාජ්‍ය කර්මාන්ත, ව්‍යාපාර, විනෝදාස්වාදය සඳහා තියෙන ආයතන, ගමනාගමනය, කෘෂිකර්මාන්තය, සෞඛ්‍ය, අධ්‍යාපනය වගේ ශේෂ්ත්‍ර ගණනාවක් තොරතුරු හා සංනිවේදන තාක්ෂණය භාවිතා කරනවා. හොඳයි, දැන් අපි මේ එකින් එක පැහැදිලිව සාකච්ඡා කරමු. පළවෙනියටම අපට ලැබෙනවා රාජ්‍ය යොදවුම්, ගවර්න්මන්ට්. මොකක්ද මේ ගවර්න්මන්ට් කියලා කියන්නේ? ගවර්න්මන්ට් කියලා කියන්නේ රජයක් තොරතුරු හා සංනිවේදන තාක්ෂණය යොදාගෙන තමන්ගේ රටේ පුරවැසියන්, සමාගම්, රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන සහ වෙනත් රටවල් සමග සම්බන්ධතා පවත්වන එකට. අපි දන්න උදාහරණ ගත්තොත් හොඳම උදාහරණ තමයි ශ්‍රී ලංකාවේ රජයේ වෙබ් පිටුව, ඒ වගේම රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය වගේම තොරතුරු හා සංනිවේදන තාක්ෂණ ආයතන වගේ රජයට සම්බන්ධ වෙබ් අඩවි. හොඳයි, ඔයාලට මේ දැන් පේන්නේ රාජ්‍ය සම්බන්ධතා. එහෙම නැත්නම් රජයක් විසින් පුරවැසියන්ට වෙනත් රාජ්‍යවලට, ව්‍යාපාරවලට සහ සේවකයන්ට දෙන සේවා. අපි මේවා දැන් එකින් එක විස්තර කරලා බලමු. හොඳයි, මුලින්ම තියෙන්නේ පුරවැසියන්ට දෙන සේවා. government to citizens. මෙතනදී දෙන සේවා ටික අපිට බලා ගන්න පුළුවන් රාජ්‍ය ආයතන නාමාවලිය, බිල්පත් ගෙවීමේ සේවා, වාහන බලපත්‍ර අලුත් කිරීම, රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ සේවාවන් වගේම ආණ්ඩුක ව්‍යවස්ථාව, නීති පද්ධති සහ ශ්‍රී ලංකා සිතියම. මේ දේවල් රටක පුරවැසියන්ට ඉතාම වැදගත් සේවා. බිල්පත් ගෙවීම, වාහන බලපත්‍ර අලුත් කිරීම වගේ සේවා අපි හැමෝම එදිනදා ජීවිතයේදී ලබා ගන්න සේවා. මේවා සාමාන්‍ය ක්‍රමයට කරන්න ගියා නම් අපේ කාලය වගේම අපේ මුදලුත් ගොඩක් නාස්ති වෙනවා. නමුත් මේවා ඔන්ලයින් කරන්න පුළුවන් හැකියාව දැන් ලැබිලා තියෙන නිසා අපේ මුදල් වගේම අපේ කාලයත් ගොඩක් ඉතුරු කරගන්න පුළුවන් වෙලා තියෙනවා. වගේම රජය විසින් රජයටම දෙන සේවා වලට උදාහරණ විදිහට අපට තානාධිපති කාර්යාල සහ වීසා පහසුකම් විස්තර, රජයේ නීති රීති, සංචාරකින් සඳහා සහාය වීම වගේම ශ්‍රී ලංකා රේගුවේ විස්තර ගන්න පුළුවන්. රජයක් විසින් ව්‍යාපාර වලට මුදල් ගෙවීමේ සේවා, බැංකු තොරතුරු සේවා, ව්‍යාපාර ලියාපදිංචිය, ව්‍යාපාර සහ ආයෝජන වගේම වාණිජ සංවිධාන තොරතුරු වගේ ඉතාම වටිනා සේවා රැසක් තොරතුරු හා සංනිවේදන තාක්ෂණය භාවිතා කරලා ලබා දෙනවා. ඒ වගේම රාජ්‍ය සේවකයන්ට අවශ්‍ය ආකෘති පත්‍ර, ගැසට්, චක්‍රලේඛන වගේම රාජ්‍ය ණය පාසුකම් සඳහා අවශ්‍ය සියලුම විස්තර රජය විසින් තොරතුරු හා සංනිවේදන තාක්ෂණය භාවිතා කරලා මේ වෙනකොට ලබා දෙනවා. ඉස්සර ඉඳන්ම පොතට පතට පන්ති කාමරයට පමණක් සීමා වෙලා තිබ්බ අධ්‍යාපන ක්‍රමය දැන් වෙනකොට ගොඩක් වෙනස් වෙලා තියෙනවා තොරතුරු හා සංනිවේදන තාක්ෂණයත් එක්ක. පන්ති කාමරයේදී කළු ලෑල්ල විතරක් පාවිච්චි කරලා අපි ඉගෙන ගත්ත දේවල් දැන් වෙනකොට ප්‍රසන්ටේෂන් ඒ වගේම වීඩියෝස් පාවිච්චි කරලා ඉගෙන ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම දැන් ඕනෑම වෙලාවකදී ඕනෑම තැනකදී අපිට ඉගෙන ගන්න පුළුවන් වෙලා තියෙනවා. මොකද නැනසල තක්සලාව විදුමන් පෙත වගේ තියෙන සර්විසස් හන්දා. ඒ වගේම ඉගැන්වීමේදී ගුරුවරයාටත් ලොකු ආධාරකයක් වෙලා තියෙනවා මේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණය. මොකද විස්තර කරන්න අමාරු පාඩම් ඉතාම ලේසියෙන් විස්තර කරන්න පුළුවන් වෙලා තියෙනවා මේ ප්‍රසන්ටේෂන් වගේම වීඩියෝ දර්ශන හන්දා. ඉතින් මේ වගේ දේවල් හන්දා තොරතුරු හා සංනිවේදන තාක්ෂණය ඉතාම උපකාරී වෙලා තියෙනවා අපේ අධ්‍යාපන රටාව තවත් ඉස්සරහට අරගෙන යන්න. ඒකම ගොඩක් වෙලාවට යුනිවර්සිටිස් වල පාවිච්චි කරනවා ලර්නින් මැනේජ්මන්ට් සිස්ටම්ස් LMS. එතකොට ස්ටුඩන්ට්ස් වලට පුළුවන් වෙනවා තමන්ගේ ලකුණු බලා ගන්න, තමන්ට තියෙන සබ්ජෙක්ට්ස් මොනවද,
මේ වගේ ගොඩාක් විස්තර තමයි කෝසස් ගැන බලා ගන්න පුළුවන් මේ ලර්නින් මැනේජ්මන්ට් සිස්ටම් හරහා. එතකොට මේ ලර්නින් මැනේජ්මන්ට් සිස්ටම් එහෙම නැත්නම් ඉගෙනුම් කළමනාකරන පද්ධතියක් කරහා ගුරුවරයාට වගේම ශිෂ්‍යයාටත් ගොඩාක් සේවාවන් සැලසෙනවා. එතකොට ගුරුවරයාට පුළුවන් ස්ටඩි මැටීරියල්ස් ඇක්සස් කරන්න, ළමයි කරපු වැඩවලට ලකුණු දාන්න, මේ වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන් වගේම ශිෂ්‍යයන්ටත් පුළුවන් ඕනෑම තැනක ඉඳන් ඉගෙනීම් කටයුතු වලට සහභාගී වෙන්න. Tamanට ඉගෙනීම් කටයුතු සඳහා තියෙන අවශ්‍ය ලියකියවිලි ඩවුන්ලෝඩ් කරගන්න ඕනම වෙලාවක. එතකොට තමන්ගේ ලකුණු බලා ගන්න, මේ වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන් මේ ඉගෙනුම් කළමනාකරන පද්ධතියක් හරහා. ගොඩක් මුදල් තියන අයට පමණක් සීමා වෙලා තිබ්බ විදේශ අධ්‍යාපනය දැන් වෙනකොට ශ්‍රී ලංකාවේ මධ්‍යම පාන්තිකයන්ටත් ලබා ගැනීමේ හැකියාව ලැබිලා තියෙනවා තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේ දියුණුවත් එක්ක. ඉතා විශාල වියදමක් දරන්න වෙලා තිබුණා ඒ රටවල් වලට ගිහින් ඉගෙන ගන්නවා නම්, නමුත් දැන් ඔන්ලයින් ඔස්සේ ඉගෙන ගන්න හින්දා ඉතාම අඩු වියදමකින් ඉගෙනීමේ හැකියාව තියෙනවා. එහෙම LMS වල දියුණුවත් එක්ක සිසුන්ට දැන් පහසුකම් ලැබිලා තියෙනවා ඔන්ලයින්ම පේ කරලා ඒ වගේම ස්ටඩි මැටීරියල්ස් LMS එකෙන්ම ඩවුන්ලෝඩ් කරගෙන තියෙන ප්‍රශ්න ගැටලුත් ඒක හරහාම ඉදිරිපත් කරලා ඉතාම පහසු විදියට පහසු ස්ථානයක ඉඳලා ඉගෙන ගන්න සිසුන්ට දැන් අවස්ථාව ලැබිලා තියෙනවා. සෞඛ්‍ය ශාස්ත්‍රය. සෞඛ්‍ය ශාස්ත්‍රය තුලදී තොරතුරු හා සංනිවේදන තාක්ෂණය අද වෙනකොට නැතුවම බැරි මෙවලමක් වෙලා තියෙනවා. රෝගීන්ගේ වෛද්‍ය වාර්තා සුරකීමේ සිට දුරස්ථ ශල්‍ය කර්ම සිදු කිරීම දක්වා අද වෙනකොට තොරතුරු හා සංනිවේදන තාක්ෂණය සෞඛ්‍ය ශාස්ත්‍රය තුල පුළුල් ලෙස ව්‍යාප්ත වෙලා තියෙනවා. ශරීරයේ අභ්‍යන්තරයේ තියෙන අස්තිවල තත්ත්වය බලන්න අපි පාවිච්චි කරන එක්ස්රේ මැෂින් වගේම ගොඩක් වෙලාවට ශරීර අභ්‍යන්තරයේ තියෙන කොටස් වල ත්‍රිමාණ රූප සටහන් ලබා ගන්න CAT machines පාවිච්චි කරනවා. ඒ වගේම MRI machines පාවිච්චි කරනවා මොලේ රූප සටහන් ලබා ගන්න බොහෝ වෙලාවට. ඒ වගේම ECG machines පාවිච්චි කරනවා හෘද ස්පන්දනය නිරීක්ෂණය කරන්න. මේ වගේ ඉතා විශාල උපකරණ සංඛ්‍යාවක් තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේ දියුණුවත් සමග අපිට ලැබිලා තියෙනවා. වගේම ඔයාලා හැමෝම දන්න මොලේ ක්‍රියාකාරීත්වයමයින EEG මැෂින්, ඒ වගේම අපි බ්ලඩ් සුගර් චෙක් කරන මැෂින්, ඒ වගේම බ්ලඩ් ප්‍රෙෂර් චෙක් කරන මැෂින්, මේ හැම දෙයක්ම අපිට ලැබිලා තියෙන තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේ දියුණුවත් එක්ක තමයි. වගේම බොහොමයක් රටවල මේ වෙනකොට දුරස්ථ සෞඛ්‍ය රැකවරණය ගොඩක්ම ප්‍රචලිත වෙලා තියෙනවා. දුරස්ථ සෞඛ්‍ය උවටන්, නිවසේ සිට අධීක්ෂණය, උපදෙස් ලබා දීම, දුරස්ථ ශල්‍ය කර්ම, දුරස්ථ පුහුණුව වගේ දේවල් මේ වෙනකොට බොහෝ රටවල් වල ඉතාම ප්‍රසිද්ධ දේවල් වෙලා තියෙනවා. තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේ කෘෂි කර්මාන්තය යෙදුම් ගැන කතා කරද්දී කාලගුණ මිනුම් යන්ත්‍ර, ස්වයංක්‍රීය කෘමි පාලන යන්ත්‍ර, ඒ වගේම වගාවීමේ තත්ත්වය මනින යන්ත්‍ර වගේම ස්වයංක්‍රීය ජල සැපයුම් වගේ දේවල් මේ වෙනකොට අපේ රටේ බහුලව භාවිතා කරන මෙවලම් වෙලා තියෙනවා. තොරතුරු හා සංනිවේදන තාක්ෂණය කෘෂිකර්මයට එනවත් එක්කම අපට අඩු මිනිස් ශ්‍රමයක් යටතේදී කෘෂිකර්මය කරගෙන යන්න පුළුවන් වෙලා තියෙනවා. මොකද ස්වයංක්‍රීය ජල සැපුම වගේ තාක්ෂණයන් එනවත් එක්කම මිනිස්සුන් මගින් කරන ඒ වගේ කාර්යයන් අපට ස්වයංක්‍රීයව කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම වගාබීමේ තත්ත්වය මනින්න පුළුවන්, ස්වයංක්‍රීයව කෘමියන් පාලනය කරන්න පුළුවන්, කාලගුණය ගැන කලින්ම දැනගන්න පුළුවන්, මේත් එක්ක අපිට භෝග ආරක්ෂා කරගන්න පුළුවන් වෙලා තියෙනවා. මේ දේවල් එක්ක ගොවියන්ට වැඩි අස්වැන්නක් ගන්න පුළුවන් වෙලා තියෙනවා අඩු මිනිස් ශ්‍රමයක් යටතේ. මේත් එක්කම ගොවියන්ට තමන්ගේ ලාභ වැඩි කරගන්නත් පුළුවන් වෙලා තියෙනවා. බොහෝ රටවල් වල ස්වයංක්‍රීය වල් පැලිවත් කරන යන්ත්‍ර, රොබෝ තාක්ෂණයෙන් පැල සිටවන යන්ත්‍ර, රොබෝ තාක්ෂණයෙන් අස්සරු නෙලන යන්ත්‍ර, ඒ වගේම හරිතාගාර ඉදිකරනවා අපිට මේ වෙනකොට බලා ගන්න පුළුවන්. අතීතයේ ඉඳන්ම මිනිස් ශ්‍රමයෙන් පමණක් ක්‍රියාත්මක වූ කර්මාන්තශාලා සහ අනිකුත් ව්‍යාපාර බොහෝමයක් මේ වෙනකොට 100%ක්ම මිනිසුන් රහිත රොබෝ තාක්ෂණයන් සහ අනිකුත් තොරතුරු තාක්ෂණික මෙවලම් භාවිතයෙන් පමණක්ම ක්‍රියාත්මක වන ආයතන බවට පරිවර්තනය වෙලා තියෙනවා. මේ පරිවර්තනයත් එක්ක ඔවුන්ට පුළුවන් වෙලා තියෙනවා ඉතා වේගයෙන් භාණ්ඩ නිෂ්පාදනය කරන්න. මොකද රොබෝ උපකරණ වලට මහන්සි දැනෙන්නේ නැහැ. ඒ වගේම මිනිසුන් අතින් සිදුවන අත්වැරදීම් වලින් වැළකෙන නිසා ඉතාම ගුණාත්මක භාවයෙන් ඉහළ භාණ්ඩ එක දිගට නිෂ්පාදනය කරන්නත් ඔවුන්ට පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේ මිනිස් ශ්‍රමය අඩු නිසා මේ භාණ්ඩවල මිල ගණන් ඉතාම අඩු මට්ටමකින් පවත්වා ගන්නත් ඔවුන්ට පුළුවන් වෙලා තියෙනවා. හැබැයි මේක අඳුරු පැතිකඩ තමයි බොහෝ මිනිසුන්ට තමන්ගේ රැකියාවන් අහිමි වෙනවා. දැන් මේ පේන්නේ භාණ්ඩ අසුරන්න, වාහන නිෂ්පාදනය, භාණ්ඩ ලේබල් කරන්න, බෝතල් පිරීම වගේ රොබෝ තාක්ෂණය භාවිතා කරන අවස්ථා කිහිපයක්. අනෙකුත් ක්ෂේත්‍රවලට වගේම ගමනාගමනය සඳහා තොරතුරු හා සංනිවේදන තාක්ෂණය මේ වෙනකොට ඉතාම බහුලව භාවිතා කරනවා. ඒවට උදාහරණ තමයි අපි හැමෝම දන්න කලර් ලයිට්ස් වගේම මේ වෙන විට බොහෝ නගරවල වල රියදුරන් හරියට මාර්ග නීති පිළිපදිනවද කියලා බලා ගන්න කැමරා පදේ සවි කරලා තියෙනවා. දාසය සඳහා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ යොදා ගැනීම ගැන මම හිතන්නේ ගොඩක් විස්තර කරන්න ඕන වෙයි කියලා. මොකද දැන් වෙනකොටත් අපි හැමෝම එදිනදා ජීවිතයේදී බහුලව මේ තාක්ෂණයන් පාවිච්චි කරනවා.
හැමෝම සින්දු අහනවා, චිත්‍රපටි බලනවා, පරිගණක ක්‍රීඩා සෙල්ලම් කරනවා, ෆොටෝස් ගන්නවා, ඒ වගේම e-books බලනවා, ඒ වගේම ඉන්ටර්නෙට් එකෙන් අපි MP3 ඩවුන්ලෝඩ් කරනවා. එතකොට TV බලනවා. ඒ වගේම ගොඩක් අය YouTube වගේ දේවල් පාවිච්චි කරනවා. දැන් මේ වෙනකොටත් ඔයාලා මේක බලන්නේ YouTube එකෙන්. ඒ නිසා විනෝදාස්වාදන සඳහා තියෙන යෙදවුම් නම් අපි හැමෝම එදිනදා ජීවිතයේදී ගොඩක්ම පාවිච්චි කරන මේවා ලම් වෙලා තියෙනවා. මම හිතනවා තොරතුරු හා sannivedana තාක්ෂණය කියන මාතෘකාව ගැන ඔයාලට හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. ඔයාලට මොන හරි ප්‍රශ්න ගැටලු තිබ්බොත් ඒවා කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න. ඊළඟ වීඩියෝ එකෙන් මම බලාපොරොත්තු වෙනවා පරිගණකයේ පරිණාමය ගැන කතා කරන්න. දිනිත් ID ටොක්ස් එක එකතු වුණාට ඔයාලට ගොඩක් ස්තුතියි. ඔයාලගේ IT කරන යාළුවන්ට මේ වීඩියෝ එක ෂෙයා කරන්න. තාමත් ඔයාලා අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. වීඩියෝ එක හොඳ නම් like එකක් දාන්න. ඊළඟ වීඩියෝ එක හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.